අයිස් කන්ටේනර් දෙකට ලියුම දුන්නේ කවුද කියලා මේ පරීක්ෂණය ඉවර වෙච්ච ගමන් පළවෙනි මාධ්‍ය හමුවෙම කියනවා ආණ්ඩුවේ විශාල සම්බන්ධයක් තියෙනවා දැනට අපේ කමිටුවේ මිනිත්ස් වල තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උත්තර දීලා තියෙනවා කොහොමද මේ වෙලියට ගියේ බුද්ධ්‍යංශ වාර්තා තියෙද්දි මේ United Nation Drugs and Crime United Nation on Drugs and Crimes UNODC එකෙන් දීලා තියෙද්දි මේව එළියට ගිහපු විදිය අපි හෙලි කරගෙන තියෙන්නේ තව ටික දවසක් දෙන්න අර 8 දෙනා අත උස්ස ඉන්නවා මේ එළියට දාන්න නොදී වරාය ඇමතිත් ඒ කමිටුවට දාලා ඊට පස්සේ අධිකරණ ඇමතිත් ඒකට දාලා පොලිසිය බාර නියෝජ්‍ය ඇමතිත් ඒකට දාලා ඒගොල්ලොන්ගේ 8ක් දාගෙන අපෙන් 4ක් දාගෙන ඉවර වෙලා පළවෙනි දවසේම එකක කරගන්නවා අපි මාධ්‍යට යන්නේ නැහැ කිය. ඊට පස්සේ මාස දෙකක් යනකොට මාධ්‍යට අර Facebook කරා යවනවා අපි කන්ටේනර් ගැන කිව්වනේ දැන් කො පරීක්ෂණ යන්නේ නැද්ද කියලා. ඒතකොට රටට මතයක් යවුවා පරීක්ෂණ යන්නේ නැහැ මේකේ මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ අපි යෝජනා කරනවා කමිටුවට අපි තවදුරටත් මේ පිළිබඳව හංගන් ඉදීමේ සූදානමක් නැහැ. අපි රටේ මාධ්‍යට දෙනවා. ඊට පස්සේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තේරීම් කාරක සභාවක ඡන්දයක් වෙනවා. මම තේරීම් කාරක දැන් අවුරුදු පාර්ලිමේන්තුවේ අවුරුදු 12ක් ඉන්නවා. කවදාවත් තේරීම් කාරක සභාවවල ඡන්දයක් තියලා නැහැ. ඡන්දයක් තියලා ක්ලෝඩ්ලට වීඩියෝ එවන්න එපා කියලා මේකේ තියෙන දේවල් වෙන්න කියලා ඡන්දයක් තියලා ඒකේ තීරණයක් ගන්නවා. මේකේ කිසිම දෙයක් මාධ්‍යට නිරාවරණය කරන්න බෑ කියලා. ඒ වගේම ඡන්දයක් තියලා අපි කැඳවන්න කියන පැමිණිලි කියන්නේ කැඳවන්න කියන අය ගේන්න නැතුවත් කරනවා. දැන් ඡන්දය දැන් අපි කියනවා ජනාධිපතිතුමා ගෙන්නන්න. ඒකට චෝදනාවක් එල්ල වෙනවා. බෑ කියලා 8 දෙනා අත උස්සනවා කැන්සර්. ඊට පස්සේ අපි කියනවා බිමල් රත්නායක මහත්තයා ගේන්න කියලා. බෑ කියලා ඒගොල්ලෝ 8 දෙනා අත උස්සනවා කැන්සර්. ඊට පස්සේ අපි කියනවා නියෝජ්‍ය ඇමතිතුමා කියනවානේ මම තමයි උපදෙස් දුන්නේ කියලා. එතුමාව ගෙන්න කියලා. බෑ කියලා අත උස්සනවා 8 දෙනා ආණ්ඩුවේ ගෙන්නන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා එහෙනම් අඩු ගානේ මුදල්ල මාතෘශලේකම් ගෙන්න. එයාවත් ගෙන්නන්න බෑ කියලා අත උස්සනවා 8 දෙනා නවත්තනවා. මේ තනිකර පරීක්ෂණේ අපිට අවශ්‍යයි සාක්ෂි දැන් සාක්ෂිකරුවෝ දැනටම මොවුන්ගේ නම් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒ වෙද්දී කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි මෙහෙම කරනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා. තවදුරටත් මොකද මේක මෙතනින් නැවතුණායි පස්සේ මේ කොහාටද යන්නේ? දැන් ඒ කියන්නේ කන්ටේනර් පිළිබඳව අපි පැමිණිලි කරා CID එක. ඉස්සෙල්ලම පැමිණිලි කරපු කෙනා දැන් ජීවිතේ නැති වෙලා තියෙනවා. එතකොට පළවෙනියටම පැමිණිලි කරපු කෙනා. ඒක CID පරීක්ෂණයක් උනේත් නැහැ. ඊට පස්සේ අල්ලාසා දූෂණ කොමිසමේ පරීක්ෂණයක් උනේත් නැහැ. ඊට පස්සේ තමයි අපි මේක තේරීම් කාරක සභාවකුත් දැම්මේ. අඩුම ගානේ අන්තිම මොහොත වෙනකන් අපි ෆයිට් කරලා හරි බලනවා මේගොල්ලෝ ගෙන්න ගන්න. බැරිම තැනක් ආවොත් ඉතින්